ආයුබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම Hidden Secret YouTube channel එකට. ඉතින් අපි අද කතා කරන්න යන්නේ වීඩියෝ සීරීස් එකක පළවෙනි එපිසෝඩ් එක. ඔයාලා දැනටමත් දන්න විදිහට අපි අද කතා කරන්නේ ඩාර්ක් වෙබ් එක පිළිබඳව. ඔයාලට මේ channel එකෙන් දිගටම එපිසෝඩ් කිහිපයක් කරහා ඩාර්ක් වෙබ් එක ගැන දැනගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම ඒ අප්ලෝඩ් කරන වීඩියෝස් ඉක්මනින් ඔයා ගාවට ගෙන්න ගන්න channel එක subscribe කරන්න, ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන bell icon එක all දාගන්න. එහෙනම් වෙඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි, එහෙනම් වීඩියෝ එක අපි දැන් පටන් ගමු. ඒ වගේම යන්න කලින් පොඩි මතක් කිරීමක් කරනවා. ඔයාලා වීඩියෝ එකට කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ ගැන දැනගන්න කැමති යාළුවන්ටත් වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. එහෙනම් ඒ පොඩි මතක් කිරීමත් එක්ක අපි යමු ඩාර්ක් වෙබ් සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එකට. මම ඔයා අපි හැමෝම හැමදාම වගේ ඉන්ටර්නෙට් යූස් කරන මොකක් හරි බ්‍රවුසර් එකක් කරහා ඒ යූස් කරන ඉන්ටර්නෙට් එක ඔයා හිතන් ඉන්නවා නම් සම්පූර්ණ ඉන්ටර්නෙට් එක කියලා, එහෙනම් ඔයා එතන වැරදි. ඒ තියෙන්නේ ඉන්ටර්නෙට් එකේ මතු පිට ස්වභාවය විතරයි. පේන්න තියෙන පෙනුම විතරයි. ඔයා කවදා හරි හිතලා තියෙනවද ඉන්ටර්නෙට් එකේ මේ මතු පිට ස්තරය අභිබවා ලොකු ගැඹුරක් තියෙනවා කියලා? ඒ වගේම මේ ගැඹුරු ස්තරයට ප්‍රවේශ වීම අන්තර්ජාතික නීති වගේම රාජ්‍ය ප්‍රතිපත්ති වලින් වළක්වලා තියෙනවා. හරි, ඉතින් ඔයාලට දැන් මේ පේන ෆොටෝ එකේ සම්පූර්ණම අන්තර්ජාලය දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ තමයි අන්තර්ජාලයේ මතු පිට ස්වභාවයයි ගැඹුරු ස්තරයයි. හරිද? ඒ ගැන දැනට ඔයාලා ඔහොම බලලා තියාගන්න. මම ඔයාලට ඒක තව ටිකකින් පැහැදිලි කරන්නම්. මෙන්න මේ අන්තර්ජාතික ප්‍රතිපත්ති රාජ්‍ය නීති මේ ගැඹුරු ස්තරයට ප්‍රවේශ වීම වළක්වලා තියෙනවා. ඉතින් රජයක් විසින් මේකට ප්‍රවේශ වීම තහනම් කරලා තියෙන මේක නුසුදුසු නිසානේ. ඒ කියන්නේ හොඳ නැති නිසා. ඔන්න ඕකයි මේකේ සරලව කියන්නේ. ඉතින් ඔයාලා කලින් ෆොටෝ එකේ දැක්ක විදිහට මෙන්න මේ ඉන්ටර්නෙට් එක නැත්තම් අන්තර්ජාලය කොටස් 3කට බෙදා දක්වන්න පුළුවන්. ඒ වගේම පළවෙනි එක සර්ෆ් වෙබ්, දෙවෙනි එක ඩීප් වෙබ්, ඒ වගේම තුන්වෙනි එක විදිහට අද අපි කතා කරන්න යන ඩාර්ක් වෙබ් එක ඇතුළත් වෙනවා. අපි එහෙනම් මෙන්න මේ ගැන වෙන වෙනම කතා කරලා බලමු. ඉතින් අපි මුලින්ම සර්ෆ් වෙබ් එක ගැන කතා කරලා බලමු. සර්ෆ් වෙබ් එක කියන්නේ අපි එදිනෙදා ජීවිතයේ නැත්නම් හැමදාම වගේ යූස් කරන අන්තර්ජාලය නැත්නම් ඉන්ටර්නෙට් එක තමයි මේ සර්ෆ් වෙබ් එක කියන්නේ. මෙන්න මේ සර්ෆ් වෙබ් එකට Google, Facebook අන්න ඔය වගේව තමයි ඇතුළත් වෙන්නේ. ඒ වගේම මෙන්න මේ සර්ෆ් වෙබ් එක ඇතුලේ වෙබ්සයිට් බිලියන 4කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා තියෙනවා. කෙටියෙන් කිව්වොත් ඔන්න ඕක තමයි සර්ෆ් වෙබ් එක කියන්නේ. අපි එහෙනම් ඊළඟට බලමු ඩීප් වෙබ් එක කියන්නේ මොකක්ද කියලා. ඇත්තට මොකක්ද මේ ඩීප් වෙබ් කියන්නේ? අපි සාමාන්‍යයෙන් ඩීප් වෙබ් කියලා හඳුන්වන්නේ සර්ෆ් වෙබ් එකේ සර්ච් කරලා හොයාගන්න බැරි දේවල් හොයාගන්න පුළුවන් එකක් විදියට. ඉතින් මේ ඩීප් වෙබ් එකට අපිට සාමාන්‍ය වෙබ් බ්‍රවුසර් එකකින් ප්‍රවේශ වෙන්න බෑ. ඒ වගේම මෙන්න මේ ඩීප් වෙබ් එක ඇතුලේ තමයි අන්තර්ජාලයෙන් වැඩිම කොටසක් තියෙන්නේ. ප්‍රතිශතයක් විදියට ගත්තොත් 99%ක්ම තියෙන්නේ මෙන්න මේ ඩීප් වෙබ් එක ඇතුලේ. ඉතින් මේකට ප්‍රවේශ වෙන්නම ඕනේ නම් අපිට ඩීප් වෙබ් එක ඒ වගේම ඩාර්ක් වෙබ් එක කියව ගන්න පුළුවන් වෙබ් බ්‍රවුසර් එකක් හොයාගන්න ඕන. ඇත්තටම මේ වෙබ් බ්‍රවුසර් එකක් තියෙනවා. ඒක TOR නැත්තම් Tor වෙබ් බ්‍රවුසර් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ ගැන මම මේ වීඩියෝ සීරීස් එකේ එක වීඩියෝ එකකින් ගේන්න බලාපොරොත්තු වෙනවා. එතකන් ඔය නම මතක තියාගන්න. ඔයාට ඩීප් වෙබ් එක වගේම ඩාර්ක් වෙබ් එකට යන්න ඕන නම් මෙන්න මේ වෙබ් බ්‍රවුසර් එක තමයි අපි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මේ ඩීප් වෙබ්සයිට් එකේ නැත්නම් ඩීප් වෙබ් එකේ තියෙන ඔක්කොම දේවල් නීති විරෝධී දේවල් නෙමෙයි. උදාහරණයක් විදියට ගත්තොත් ඔයා මොකක් හරි ප්‍රසිද්ධ ආයතනයක් ගැන හොයනවා කියන්නකෝ. ඒකෙදි වා දැන් සර්ෆ් වෙබ් එක නැත්නම් Google එකේ සර්ච් කරලා හොයාගන්න පුළුවන් පිටු නැත්නම් pages 10ක් විතරයි. ඒ තමයි අපි වගේ සාමාන්‍ය යූසර්ස්ලාට පේන්න දෙන්නේ.
අපිට බලන්න පුළුවන් ඒ ටික විතරයි. ඒ වුණාට ඊට වඩා පිටු ගණනාව කියන්නේ 10ක් නෙමෙයි 15ක් තියෙන්න පුළුවන්. එතකොට ඔයාලා හිතයි දැන් ඉතුරු පිටු ටික මොනවද? ඒක කොහෙද තියෙන්නේ කියලා. ඇත්තටම කිව්වොත් ඉතුරු පිටු ටික තියෙන්නේ ඩීප් වෙබ් එකේ. ඒ වගේ ගොඩක් වෙලාවට තියෙන්න පුළුවන් එන්නේ ආයතනයට අලාභ සිදු කරන තොරතුරු ගොඩක්. ඒකයි ඩීප් වෙබ් එකේ තියෙන්නේ. ඉතින් අපි දැන් ඒක බලන්න ඕනයි කියලා ගියා කියමු ඩීප් වෙබ් එකට. ඒ වුණාට දැන් උදාහරණයක් විදිහට අපි KFC එක සර්ච් කරලා Google එකේ හොයාගෙන ඒක පිටු 10ක් තිබිලා ඩීප් වෙබ් එකකින් අපි KFC කියලා සර්ච් කරාට අපිට එකක්වත් හොයාගන්න බැරි වෙනවා. මොකද ඩීප් වෙබ් එකේ තියෙන එක KFC කියන නමකින් නෙමෙයි. ඒකේ තියෙන්නේ වෙනම නමකින්. එතකොට අපිට ඒකේ හරියම නම හොයාගන්න වෙනවා. නැත්නම් හරියම URL එක ඕනේ මෙන්න මේ ඩීප් වෙබ් එකෙන් අපිට අවශ්‍ය තොරතුරු හොයාගන්න. අන්න ඒකයි මේ ඩීප් වෙබ් එකේ විශේෂත්වය. ඒ වගේම මේ ඩීප් වෙබ්සයිට් එකේ ඩීප් වෙබ් එකේ කොච්චර වෙබ්සයිට්ස් තියෙනවද කියලා තාම හොයාගෙන නැහැ. මේ තර සරලව ඔයාලට තේරෙන විදිහට ඩීප් වෙබ් එක අපි දැන් කතා කරමු ඉන්ටර්නෙට් එකේ තුන්වෙනි ඒ වගේම භයානකම ස්තරය ගැන. මොකද්ද? ඩාර්ක් වෙබ් එක ගැන. ඉතින් මේ ඩාර්ක් වෙබ් එක කියන්නේ ඩීප් වෙබ් එකට සමාන වෙබ් එකක්. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. ඩීප් වෙබ් එකේ නීති විරෝධී නැති දේවල් නැත්තම් නීති අනුකූල දේවල් තිබ්බා. ඒ වුණාට මෙන්න මේ ඩාර්ක් වෙබ් එකේ තියෙන්නේ නීති විරෝධී දේවල්ම විතරයි. ඒ කියන්නේ අපි වගේ සාමාන්‍ය පුද්ගලයෙකුට බලන්න නුසුසුසු දේවල් තමයි මේකේ තියෙන්නේ. තියෙන ඒවා ගැන කතා කරොත් ගොඩක් වෙලාවට මිනි මැරු ළමා අපචාර අන්න ඔය වගේ දේවල් තමයි තියෙන්නේ. ඔයා සාමාන්‍යයෙන් Google එකේ වගේ එක සර්ච් කරලා බලව සර්ෆ් වෙබ් එක වාට මිනි මැරුම් විදියට හොයාගන්න පුළුවන් වෙන ඔය මොකක් හරි ඇනිමේෂන් විදියට හදපු වීඩියෝස් නේ. ඒ වුණාට මෙන්න මේ ඩාර්ක් වෙබ් එක ඇතුලේ ඇත්තම සම්පූර්ණයෙන්ම ඇත්ත මිනිමැරුම් තියෙනවා. ඒ වගේම ඔයාලා YouTube Facebook වගේ වයින් බලන ලයිව් ස්ට්‍රීම් තියෙන්නේ සජීවී විකාශ ගේම් වල සජීවී විකාශ තියෙනවා. අන්න ඒ වගේ සජීවී මිනිමැරුම් ප්‍රේක්ෂකයන්ට ඕන විදියට ඒ මිනිමැරුම සිද්ධ කරන්නේ. ඒ වගේම සජීවීව ළමා අපචාර කරන. අන්න ඔය වගේ දේවල් තමයි ඩාර්ක් වෙබ් එකේ තියෙන්නේ. ඊට අමතරව අවි ආයුධ වෙලදාම, මත්ද්‍රව්‍ය වෙලදාම ගොඩක් ඒවා තියෙනවා. ඒ වගේම අපි ඔය කියන්නේ කුලියට මිනි මරනවා කියන. අන්න ඔය වගේ කුලියට මිනි මරන්න ඕඩර් දෙන්නත් මෙන්න මේ ඩාර්ක් වෙබ් එක යූස් කරනවා. මෙන්න මේක හින්දා තමයි අපි ඩාර්ක් වෙබ් එකට යන්නම හොඳ නැත්තේ. ඔයාලට දැන් තේරෙනවා ඇතිනේ නේද මේ ඩාර්ක් වෙබ් එක ගැන කොච්චර දේවල් තියෙන එකක්ද කියලා. මෙන්න මේ හින්දා තමයි ඩීප් වෙබ් එකට වගේම ඩාර්ක් වෙබ් එකට රාජ්‍ය නීති මෙන්න ඒවා හින්දා අපිට යන්න දෙන්නේ නැත්තේ. ඔයාට ඒ වුණාට පොඩි වැරදීමක් වුණොත් මෙන්න මේකට ගිහලා වගේ ජීවිතේමත් විනාශ වෙන්න පුළුවන්. ඉතින් ඔයාට යන්න ඕනේ නම් Tor වෙබ් බ්‍රවුසර් එක තමයි යූස් කරන්නේ. ඒ වගේම මේ Tor බ්‍රවුසර් එක යූස් කරන විදිය ඒ වගේ මේකේ හොඳ සහ නරක මේ සීරියස් එකේ දෙවනි එපිසෝඩ් එකෙන් ගේන්න බලාපොරොත්තු වෙන සමුගන්නවා.